කොහමද පොඩි අදහසක් ෂෙයා කරගන්න ආවේ අද වෙනකොට දැන් අපි දන්නවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් AI හැම ඉන්ඩස්ට්‍රි එකම ශීඝ්‍රයෙන් පැතිරිලා යනවා. and ඉතින් ඒක මේ AI හැමතැනම බහුල වශයෙන් භාවිත වෙනවා. වගේ මොබයිල් ෆෝන් එකෙත් AI තියෙනවා දැන්. ඉතින් මේ සංසිද්ධිය ප්‍රෝග්‍රෑමින් වලට software development වලටත් directlyම බලපාලා තියෙනවා. ඉතින් ගොඩක් කතා බහ ඇති වෙලා තියෙනවා මෙන්න මේ සම්බන්ධයෙන්. අද වෙනකොට අපි අතින් කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් ලියන එක ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. අපි large language models පාවිච්චි කරනවා software ලියන්න. ඉතින් මේකට ගොඩක් tools market එකට ආවිල්ලා තියෙනවා. Cursor, Windsurf නැත්නම් ගොඩක් commonly පාවිච්චි වෙන GitHub Copilot වගේ tools. මේ tools වලින් කරන්නේ large language models පාවිච්චි කරලා programming කරන එක. ඉතින් programmer කෙනෙක් විදිහට අපි ඉස්සර කරා වගේ අතින් type කරලා program එක ලියන ප්‍රමාණය සෑහෙන අඩු වෙලා තියෙනවා. ඒ වෙනුවට අපි ඉංග්‍රීසියෙන් large language model එකට කියනවා කොහොමද අපිට අපේ program එක ලියන්න ඕනි කියලා. එතකොට ඒ model එක අපිට ලියලා දෙනවා. ඉතින් මේක ගැන නෙමෙයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක වෙනමම subject එකක්. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකත් මේ සංසිද්ධියත් එක්කම කතා බහ ඇති වෙලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ගේ රෝල් එක තවදුරටත් වැලිඩ්ද ඉදිරියේදී මේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියන රෝල් එක නැත්නම් ජොබ් එක තියෙයිද and මොකක්ද ඒකට වෙනස වගේ කතා බහවල් ඇති වෙලා තියෙනවා. ඉතින් සමහර අය කියනවා ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ගේ ජොබ් එක ඉදිරියේදී නැති යනවා. මේ language models වලින් මේක replace වෙනවා AI වලින් මේක replace වෙනවා වගේ අදහස් දැන් කතා බහ වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ පොඩි වෙනම කෝණකින් මේ සංසිද්ධිය ගැන විස්තර කරන්න. ඉතින් අපි බැලුවාම programming වල history එක දිහා මේක computers මට මතක විදිහට අද තියෙන electronic computers 1940 ගණන් වල වගේ තමයි invent කරලා තියෙන්නේ. ඉතින් ඒ දවස්වල ඒක පටන් ගත්ත දවස්වල වෙනකොට ඉතාම සරල ආකාරයේ computers තමයි තිබුණේ. එතකොට ඒවා ගොඩක් වෙලාවට මිනිස්සු අතින් වයර් ගහලා තමයි program එකක් ලියන්නේ. ඊට පස්සේ මේක අමාරු නිසා මේ මිනිස්සු කල්පනා කරා මේක කොහොමද මේට වඩා ලේසි කරන්න කියලා. ඊට පස්සේ මේ ඒ විදිහට හිතනකොට මේ early programming languages මුලින්ම මේ binary computers වැඩ කරන්නේ binary වලින්. ඉතින් binary වලින් වැඩ කරන්න බැරි නිසා early programming languages පටන් ගත්තා. අපි assembly language එහෙම කියලා කියනවා. මේ assembly language කියන්නේ හරිම low level programming language එකක්. මිනිස්සුන්ට හරියට ඒකෙන් program කරන්න හරි අමාරුයි. මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු ලොකු skill එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ හේතුව හින්දා කාලයක් යනකොට high level programming languages introduce වුණා. මේ high level programming languages කියලා කියන්නේ අර assembly language එකට වැඩිය human friendly මිනිස්සුන්ට ලේසියෙන් ලියන්න පුළුවන් language එකක්. මෙන්න මේ languages industry එකට ආවා. ඊට පස්සේ දැන් අපි programming පටන් ගන්නකොට අපි ගොඩක් මේ high level programming languages පාවිච්චි කරලා තමයි programming කරන්න අපේ computer programs ලියන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේ industry එක evolve වෙලා තියෙන්නේ මෙන්න මේ abstractions base කරගෙන. ඉස්සර මුල්ම programmers ලා low level languages වලින් programs ලියනවා. ඊට පස්සේ මේ low level languages පාවිච්චි කරලා high level languages implement කරනවා. ඊට පස්සේ මේ high level languages වලින් තමයි කාලාන්තරයක් තිස්සේ අද වෙනකොට computer programs ලිව්වේ. ඉතින් මෙන්න මේක එක level එකක abstraction එකක්. high level අපි මුලින්ම binary වලින් program ලියනවා. ඊට පස්සේ assembly language එනවා. එතකොට high level programming languages එනවා. මේ high level programming languages අන්තිමට අර binary level එකේම තමයි execute වෙන්නේ. එතකොට අද AI වලින් වෙලා තියෙන්නේ මෙන්න මේ high level programming languages පාවිච්චි කරලා code ලියන එක AI එක විසින් කරනවා. එතකොට අපිට පුළුවන් ඉංග්‍රීසියෙන්
සාමාන්‍යයෙන් කතා කරන ඉංග්‍රීසියෙන් AI එකකට කියන්න මට මෙන්න මේ කෝඩ් එක මේ ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා ලියලා දෙන්න කියලා. එතකොට මෙතනදී වෙලා තියෙන්නේ අර level of abstraction තව layer එකක් උඩට ගිය එක විතරයි. ඒ කියන්නේ අපි මුලින්ම binary වලින් program ලියනවා ඊට පස්සේ assembly language එකෙන් ලියනවා ඊට පස්සේ high level programming languages වලින් ලියනවා. මේ අතරෙත් ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ අද වෙනකොට අපි ඒක ඉංග්‍රීසියෙන් programs ලියන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ මොන layer එකේ හිටියත් අපි high level programming language එකකින් program කරනකොටත් අර ඒට වැඩිය layer එකක් යට තියෙන දේවල් ගැන details දැනගන්න එක කොහොමද ඒවා ගැන ඒ languages වැඩ කරන්නේ කියලා යම් තරමක දැනුමක් තියෙන එක වැදගත් වෙනවා programmer කෙනෙක්ට හොඳ programmer කෙනෙක් වෙන්න. ඉතින් මේ ආකාරයටම අපි AI පාවිච්චි කරලා program එකක් ලිව්වත් අර AI එකෙන් අපි ලියන language එක AI එකට කියන්නේ අපි මොන language එකෙන්ද ලියන්නේ කියලා. නැත්නම් AI එකම තෝරගන්නවා වෙන්න පුළුවන් ඒ language එක. ඒ language එක වැඩ කරන විදිය ගැන යම් ආකාරයක දැනුමක් තියෙන එක යම් තරමකට වැදගත් වෙනවා programmer කෙනෙක්ට. එතකොට මේ AI එකෙන් වෙලා තියෙන්නේ අර level of abstraction අපි program එක ලියනකොට අපි වැඩ කරන level of abstraction එක තවත් උඩට ඇවිල්ලා තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා AI tool එකකට මට මෙන්න මේ program එක ලියලා දෙන්න කියලා. එතකොට ඔයා programmer කෙනෙක් විදිහට ඔයාගේ skill එක ඉංග්‍රීසි වලට ඉංග්‍රීසි වලින් program කරන ගානට ඇවිල්ලා තියෙනවා අද වෙනකොට. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයාට programming language skills අවශ්‍ය නැහැ කියන එක අඩු තරමින් මේ වෙද්දී ඒ language skills අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කියන තරම් අපිට evidence නැහැ. ඒ language skills ඔය දැනගන්න ඕනේ AI එකව හරියට guide කරන්න ඔයාගේ program එක හරියට ලියා ගන්න. ඉතින් මම හිතනවා මේකෙන් පොඩි අදහසක් ආවයි කියලා. මොකද්ද මම මේ කියන්න හැදුවේ කියලා. මේ සරල අදහස මට කියන්න ඕනුනේ සමහර අය කියනවා මේ programming is dead now කියලා. ඒ කියන්නේ programming කියන දේ දැන් කරන්නේ නැහැ. අපි AI වලින් විතරයි program ලියන්නේ කියලා. නෑ ඒක එහෙම නෙමෙයි වෙන්නේ. ඇත්තටම අපි AI එකට කියනවා මේ කියලා program එකක් ලියා ගන්නවා. ඒක තමයි වෙන්නේ. එතකොට අපේ අර වැඩ කරන අපි programmersලා විදිහට වැඩ කරන level එක පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා AI coding agent කෙනෙක්ට මෙන්න මේ program එක අපිට ලියලා දෙන්න කියලා. ඒකයි සරල වෙලා තියෙන්නේ.